හයි කොහොමද සුබ දවසක් හැමෝටම මේ හදන්නේ කොහිල ඇඹුලක්. එන්නකො මාත් එක්ක හදන විදිය පෙන්නන්න. මේ විදියට සුද්ධ කරගත්ත කොහිලවලට මම මේ කපාගෙන තියෙන්නේ අඹ කෑල්ලක්, තක්කාලි, ලූණු, කරපිංච, අමු මිරිස්. ඒකට මෙන්න මේ විදියට කොහිල වෑංජනය හදාගත්තම මාරම රසයි. මේ විදියට අමුද්‍රව්‍ය ටික දාලා මම කිරි එක වෙනම තියාගෙන තියෙනවා. ඉතින් මම ඉස්සරලම ඇටලියකට තෙල් පොඩ්ඩක් දාගත්තා. ඒක රත් වෙනකන් ඉඳලා හබ පොඩ්ඩක් එකතු කරගන්නවා. කොහිල කියන්නේ මාර රස කෑමක්. ටෙම්පරාදු කරලත් කොහිල එක රසයි. ඉතින් මම මේ ළඟකදී ඉඳලා තමයි මෙන්න මේ විදිහට කොහිල හදන්න පුරුදුනේ. නැත්තම් මම කරන්නේ කරවල ටිකක් දාලා තෙල් දාන එක. මේ විදිහට හැදුවම හරිම රසයි. ඉතින් මේ දෙවෙනි කාරණේ තමයි මම මේ විදිහට හදන්නේ. අඹ කෑල්ලක් දාලා ඇඹුලක් විදිහට මාරම රසයි. ඉතින් මේ විදිහට ටෙම්පරාදු කරගෙන වතුර මුකුත් දාන්න නැතුව තෙලෙන්ම තැම්බෙන්න අරින්න ඕනේ. මම මේ හද සූදානම් කරන්නේ දානේ කෑම වේලක්. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් පෙන්නන්න හිතුවා පරිප්පු හින්දලා හැදුවා. ඒ වගේම චිකන් එක හදලා කොහිල හදන්නයි මම මේ ලෑස්තිය. ඊට පස්සේ මේ විදිහට මිටි පොල් කිරි ටික මම අරගෙන තියාගෙන ඉන්නවා. මේක තාම තෙලෙන් තැම්බෙන්නේ. බලන්න තෙලේ තැම්බෙන අතරේ මේකේ වතුර උනනවා. ඉතින් මේ වතුර ටික හිඳුනම මම මිටි කිරි ටික විතරක් දාගෙන ලිප් ඔෆ් කරගන්නවා. කොළ පාට හැමම තියෙන්න තමයි මම ආස මේක හැදෙනකොට ලස්සන පාටක් එන්නේ එතකොට. ඉතින් ඔන්න ඔය විදිහට තව පොඩ වෙලාවක් තියෙනවා. තියලා මම මිටි කිරි ටික දාගන්නවා. ඉතින් මේ විදිහට කිරි ටික තියලා තිබ්බහම හොඳම මිටි කිරි ටික උඩින් එකතු වෙනවා. යටට වතුර ටික එකතු වෙනවා. ඉතින් මම කරන්නේ හොඳම මිටි කිරි ටික දාගෙන වතුර ටික අයින් කරගන්නවා. ඒක පස්සේ දිය කිරි වලට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිටි කිරි දැම්මම හරිම රසයි. ඔයත් මේ විදිහටම හදලා බලන්න. හැමදාම කන්න හිතේ. උණු වතුත් එක්ක ගොඩක් රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගෙන ඉතුරුවට පස්සේ අපේ කොහිල ඇඹුල ලෑස්ති. අපි කන්න කලින් ඇස් දෙකෙන් බලලානේ ලස්සන රස විඳින්නේ. ඇස පිනවලා තමයි බඩ පුරවන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදපු දේවල් ටික. මේ තමයි මගේ දානේ කෑම වේල. ඉතින් මොන ඔය විදිහට චිකන්, පරිප්පු, කොහිල දළු, ඒ වගේම පිපිඤ්ඤා සලාදයකුත් හැදුවා. සොසේජස් පොඩ්ඩකුත් දැද්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම. බලන් හිටියටයි අහන් හිටියටයි ගොඩාක් ස්තුතියි.